සිත් තුල සතුට මතුවී සැනසුම වේවා අත් බැඳි සෙනෙ හසින් ජීවිත හැඩ වේවා පත් දුක් වලින් ලක්මව සුවපත් වේවා කළ පින් බලෙන් දෙවියෝ රට රැක දේවා සිරි සංග බෝ විදුහල මෑතක දිලෙන සියපත් අරුණැල්ල දැසින් විඳගන්න ගුරු සිසු සැවොම පෙර අද එකතුව ඉන්න එදිනට සැවොම සතුටින් පාසල වෙත එන්න මෙම මාස 13 වෙනි දින ඔබ සැම පාසල වෙත එන්න කළ පින් බලෙන් මේ රට දෙවියෝ රැක දෙන්න කියන එක තමයි මේ මොහොතේ අපි හැමෝගෙම එකම ප්‍රාර්ථනාව වෙලා තියෙන්නේ. ශ්‍රී ලාංකිකයන් විදිහට අද දවසට වඩා හෙට දවස ජාතියාගම් ભેදයක් නැතුව සතුටින් එකවන්ව අපි ශක්තිමත්ව නැගිටින්න තමයි අපි හැමෝම මේ මොහොතේ උත්සාහ කරන්නේ. ඉතින් මේ හැම ප්‍රාර්ථනාවක් මේ විදිහටම සාර්ථක වෙන්නට කියලා ඔබ හැම කෙනෙකුටම අපි උදෑසනම ප්‍රාර්ථනා කරනවා. මේ රටේ අනාගතය තමයි වත්මන් ළමා පරපුර කියලා කියන්නේ. ඔවුන්ට ශක්තියක් වෙන්නට අවශ්‍ය මොහොතේ වැඩිහිටියන් විදිහට ශක්තියක් වෙන්න පුළුවන් නම් ඒක ඔවුන්ගේ ජීවිතයේ අනාගතය වෙනුවෙන් කරන ඉතාමත් ශක්තිමත් ක්‍රියාවලියක මූලික අඩිතාලමක් කියලා අපිට කියන්නට පුළුවන්. මේ මොහොතේ මේ රටේ ඕනෑම තැනක දරුවන්ට තමන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ශක්තියක් අවශ්‍ය වෙලා තිබෙනවා. ඒ වෙනුවෙන් හරි අපූර්ව කටයුත්තක් කරන සුවිශේෂී චරිත අපිත් එක්ක අද මේ මැදිරියට ඇවිල්ලා ඉන්නවා. අපි සූදානම් වෙන්නේ ඇඹිලිපිටිය සිරි සංගබෝ විද්‍යාලයේ දරුවන්ගේ දක්ෂතාවයන් ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ශක්තිමත්ව ඔවුන්ට ඉදිරියට ගමන් කරන්නට හැකි අත්වලක් සපයන සියපත කාර්යනවල 2025 මියසි ප්‍රසංගය පිළිබඳව කතා බහ කරන්නට ඒ පිළිබඳව කතා බහ කරන්නට අපි අද ගෞරවයෙන් මේ මැදිරියට ආරාධනා කරා. අපේ ගෞරවනීය ආරාධනය පිළි අරගෙන මේ මැදිරියට වැඩම වදාළ හෝමාගම හල්බරාව නිමලාරාම සමාධි බෞද්ධ මධ්‍යස්ථානාධිපති රාජකීය පඬිත විචිත්‍ර ධර්ම කතික පූජ්‍ය වරායයි සමිත අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ වහන්සේ පාදාභිවන්දනයෙන් පිළිගන්නවා. තෙරුවන් සරණයි වහන්සේ. ඒ වගේම තමයි ඇඹිලිපිටිය සිරි සංගබෝ විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමා පීඑච් දිසානායක මහත්මයා. ඔබතුමාත් ගෞරවයෙන් පිළිගන්නවා ආයුබෝවන් සුබදැසනක්. සුබදැසන. ඒ වගේම අපිත් එක්ක එකතු වෙනවා ඇඹිලිපිටිය සිරි සංගබෝ විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව එම්.ආර්. තවින්දි දිනුමිකා ආදරණීය දිනේ. ඔබවත් ගෞරවයෙන් පිළිගන්නවා ආයුබෝවන් සුබදැසනක්. ආයුබෝවන් සුබදැසනක්. අපේ හාමුදුරුවනේ මේ මොහොතේ රටක් විදිහට අපි හැමෝම ශක්තිමත් එකවන්ව අනේකාට ශක්තියක් වෙමින් නැගිටින්න හදන මොහොතක ඔබ වහන්සේ මේ රට වෙනුවෙන් වගේම විශේෂයෙන්ම ඔබ වහන්සේ ඉගෙනගත්ත පාසල වෙනුවෙන් සුවිශේෂී කටයුත්තක් කරන්න සූදානම් වෙලා ඉන්නවා. අපි ඒ ගැන තමයි කතා කරන්න සූදානම් වෙන්නේ. හැබැයි මට හිතෙනවා ඒ ගැන කතා කරන්න කලින් ඔබ වහන්සේ වගේ මේ රටට වැඩදායි මහා සංගරුවන ඒ වගේම දක්ෂයි ජාත්‍යන්තර තලයේ පවා දිනන්නට හැකි පාසලක් තමයි ඇඹිලිපිටිය සිරි සංගබෝ විද්‍යාලය කියලා කියන්නේ. මම කැමතියි මුලින්ම මම හිතන්නේ අවුරුදු 50ක විතර ලොකු ඉතිහාසයක් තියෙනවා විදුහල්පතිතුමනි. අපි මේ පාසලේ මතකයෙන්ම මේ කතාව ආරම්භ කරත් හොඳයි කියලා මට හිතෙනවා. අවසරයි අපි හඳුන්නේ බුද්ධික මහත්තයා දැන් අපේ පාසල රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය අධ්‍යාපන කලාපයේ සිරි සංගබෝ විද්‍යාලයේ තමයි පාසලේ නම. එතකොට අපේ පාසලට අවුරුදු 55ක් පිරිවෙ නිමිත්තෙන් තමයි මේ වැඩසටහන අපි සංවිධානය කරලා තියෙන්නේ. ඒකම 1971 සැප්තැම්බර් මාස 16 වෙනිදා තමයි අපේ පාසල මුලින්ම ආරම්භ කරලා තියෙන්නේ. එතකොට හිටියේ WAK සුනිල් සේනරත්න කියන විදුහල්පතිතුමා. එතකොට එක ගුරුවරයෙක්ගෙන් තමයි ආරම්භ කරලා තියෙන්නේ. ළමයි හිටියා 56 දෙනෙක්. ඒ 56 දෙනා තමයි ආරම්භක සමාජික හැටියට ඉස්කෝලේට බඳවගෙන තියෙන්නේ.
එතකොට ඒ කාල සීමාවේ අපේ පාසල නම් කරලා තිබුණේ සීඹල කොටේ විද්‍යාලය කියලා. එතකොට අද වෙනකොට අපේ පාසලේ දූ දරුවෝ ඉන්නවා 254ක්. ඒකම ආචාර්ය මණ්ඩලය ඉන්නවා 17 දෙනෙක්. මං ඇතුළේ 17 දෙනෙක් ඉන්නවා. එතකොට පහසුකම් අතින් අපි ගන්නකොට එදා ඉඳලා අද දක්වා එනකොට අපි නොයෙකුත් ජයග්‍රහණ පාසලේ ලබාගෙන තියෙනවා. ඒකම දූ දරුවන්ගේ දක්ෂතාවය විෂය හා විෂය සමගාමී ක්‍රියාකාරකම් වල දක්ෂතාවයන් දිගින් දිගටම අපි ලක් කරගෙන තියෙනවා. එතකොට මුල් කාලයේ ඉඳලා මේ දක්වාම විදුහල්පතිවරු 24 දෙනෙක් හිටියා. මම තමයි 25 වෙනියා. මම ඇවිල්ලා දැන් අවුරුදු 2කට කිට්ටුයි. ඉතින් ඉස්කෝලේ සංවර්ධනය කිරීම පිළිබඳ ලොකු කාර්යයක් අපේ පාසල් ප්‍රජාවත් එක්ක වර්තමාන වෙනකොට අරන් ඇවිල්ලා තියෙනවා. අනිවාර්යයෙන්ම ලොකු අභිමානකින් එකක් තමයි අද මේ මොහොතේ අපි හැමෝම මේ කතා කරන්නේ. ඇඹිලිපිටිය සිරි සංඝබෝ විද්‍යාලය කියන්නේ අපේ හඳුන්වන්නේ මම විශ්වාස කරන විදිහට බොහෝ දෙනා නමින් අහලා නැති වුණාට වසර 55ක් පුරාවට රටක් විතරක් නෙවෙයි ජාත්‍යන්තර ඵලය පවා ජයග්‍රහණය කරන්න පුළුවන් දරුවන් නිර්මාණය කරපු තැනක. ඒකට හොඳම උදාහරණයක් තමයි ඔබ වහන්සේ. ඔබ වහන්සේත් ඉගෙන ගත්ත පාසලේ. ඇත්තටම අපි හඳුරන්නේ මේ වගේ කාලයක විශේෂයෙන්ම තමන් ඉගෙන ගත්ත පාසල වෙනුවෙන් මේ වගේ වැඩ කටයුත්තක් කරන්නට හිතුවේ. ඔව් පුතා. විශේෂයෙන්ම මම විචිත්‍ර ධර්ම කතිකයන් වහන්සේ නමක් විදියට මම මෙහෙම දේවල් ගමින් ගමට ගිහිල්ලා. ඇත්තටම මගේ ඉතිහාසය පුරාවටම ගත්තම මේ ඇඹිලිපිටිය වරායාය කියන ගම මේක මගේ ගොදුරු භූමිය, මගේ ගම, මගේ ජීවය මෙතන. ඒ වෙල්ලිපැනැල්ල, බඩවැටි, ඕවිටි මම හැදුණු තැන. එතනින් තමයි මම නැගිටින්නේ. මම සමිත හාමුදුරුවෝ විදියට කියන්නේ මම පැදුරෙන් නැගිට්ට කෙනෙක්, කුඹුරෙන් ගොඩට ආපු කෙනෙක් මගේ ළමා කාලය. මම ඒ ගැමිකමට හරි ආදරේ. ඉතින් ඒ නිසාම දේශකයන් වහන්සේ නමක් විදියට මම ලංකාව පුරාම පාසල් වලට මම පසුගිය කාලේ ඔය බිබිල නාගල කනිෂ්ඨ විද්‍යාලයට මේ සිරස මාධ්‍ය ජාලයේ ප්‍රවෘත්තියක් පළ කරලා තිබුණා. කොළඹ එන්න මුදල් නැතුව පොල් ගෙනල්ලා විකුණලා කොළඹාපු දරුවෝ ටිකක් ගැන සංගීත තරගයකට. එහෙම. ඒ සිරස නිවුස් එක දැකලා මම ඒ පාසලටත් ගිහිල්ලා ලක්ෂ 40ක විතර ද්‍රව්‍ය පරිත්‍යාග කළා. ඉතින් මම කරන්නේ පුතා මම දේශකයන් වහන්සේ නමක් විදිහට ලංකාව පුරාම වඩිනකොට බොහෝ ශ්‍රාවක පිරිසක් විදේශ රටවලත් මගේ ඉන්නවා. ඉතින් මම ඔවුන්ගෙන් ඉල්ලන්නේ මම බණකට වැඩියම් මට මුදලක් හෝ වෙන දෙයක් එපා. එහෙමයි. මට දෙන්න පොත් ටිකක්, පෑන් ටිකක්, පැන්සල් ටිකක්, පොත් බෑග් ටිකක්. මම අවුරුද්දකට මේ වගේ පාසල් 4කට විතර යනවා. මේ අවුරුද්දේ දැන් මේ 4 වෙනි යන පාසල. ඉතින් එහෙම යනකොට මම කල්පනා කළා මම අතීතෙත් මේ පාසලට මගේ පාසලට ඇඹිලිපිටිය අධ්‍යාපන කලාපේ සිරිසංගබෝ විද්‍යාලයට මම ගොඩ වුණා මේ 2016 අවුරුද්දේ. මම වැඩම කරලා බුදු මැදුරක් හදලා බොහොම ලස්සන වැඩ කොටසක් එදා කළා. ඉතින් එහෙම යන වෙලාවේ මට හිතුණා පුතා මම ඇඹිලිපිටිය ඒ ගමේ වරායාවේ ජීවත් වෙනකොට එදා මගේ යුගයේ මගේ පාසල් කාලේ මේ විදුහල්පතිතුමා අතීතය ගැන කියද්දි දැනට ළමයි 250කට සීමා වෙලා තිබුණාට මේ පාසල අර ප්‍රසිද්ධ පාසල් කියන සංකල්පයේ ඇතුලේ හීන වේගෙන දියාරු වේගෙන යන පාසලක් මේ පාසල. ඒ කියන්නේ මට අපේ යුගයේ මතකයි ළමයි 1000කට වැඩි ප්‍රමාණයක් හිටියා. ඒතකොට අර ප්‍රසිද්ධ පාසල් හොයාගෙන ළමයි යනකොට පුතා මේ පාසල අද ළමයි 250කට විතර සීමා වෙලා තියෙනවා. ඒතකොට ඒ ඛේදනීය තත්ත්වයක් මේ පාසල අත්විඳින්න ඉන්නවා. ඉතින් මට හිතුණා එදා මට නොලැබුණු අවස්ථාව දැන් මේ සියපතක අරුණලු 2025 මියසි ප්‍රසංගය ගැන කියනකොට පුතා මම මේකට දාගත්තු අදහස තමයි අහිමි වසන්තය කැන්දන්නට ඇවැසි මෙහෙවර කියලා. එදා මට නොතිබුණු අවස්ථාව. එදා මම ওই පාසලේ ශිෂ්‍යයෙක් වෙලා ඉන්නකොට මට නොතිබුණු ප්‍රසංග වේදිකාව. මගේ ගිහි කාලේ මට නොලැබුණු අවස්ථාව වර්තමාන මගේ සහෝදර සහෝදරියන්ට මගේ පාසලේ ලබා දෙන්න. මොකද මගේ විදුබිම කියන්නේ විදුහල්පතිතුමා කිව්වා වගේ ස්වාමින් වහන්සේලා බිහි කරලා තිනවා. මා ඇතුළු තවත් ස්වාමින් වහන්සේලා ශාසනය පොබ කරන මහා පඬිත ස්වාමින් වහන්සේලා මේ වෙනකොටත් ඔය පදලංගල රේවත ස්වාමින් වහන්සේ වගේ මහා මේ සංස්කෘත භාෂා පඬිවරු බිහි කරපු ස්වාමින් වහන්සේලා දැනටත් චීවරයේ දරන අපි වගේ ස්වාමින් වහන්සේලා. ඊළඟට වෛද්‍යවරු, ඊළඟට නොයෙකුත් ශේෂ්ත්‍රවල අය, ඊළඟට සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ, ඊළඟට ආයුර්වේද වෛද්‍ය ශේෂ්ත්‍රයේ මේ වගේ විවිධ ශේෂ්ත්‍රවල දක්ෂයෝ බිහි කරපු තැන. ඉතින් ඒ නිසා මම කල්පනා කළා පුතා මගේ පාසලට මම යන්න ඕනේ. ඔවුන්ට මට නොතිබුණු වේදිකාව මගේ පාසලට හදන්න ඕනේ. මම මේ ප්‍රසංගයේ සියලු වියදම් ටික මම ධර්මදේශනාවලට වඩිමින් මගේ දායකයන්ගෙන් ඉල්ලගෙන මම ඉල්ලන්නේ මගේ මේ ප්‍රසංගය සාර්ථක කරගන්න අවශ්‍ය දේවල් දෙන්න කියලා. මම සියලු දේවල් අපි අවම වශයෙන් ලක්ෂ 40ක විතර ආසන්න වියදමක් මම දරනවා මේ වැඩේදී. දරුවන්ට ප්‍රණීත ආහාර වේලක් ලබා දෙනවා.
ඊළඟට අපි 12 වෙනිදා දෙසැම්බර් 12 හවස 5ට වනමල් පූජාවක් කරනවා ශ්‍රී සංඝ බෝ විද්‍යාල බිමේ. ඒ කරන්නේ මගේ පැරණි ගුරුවරුන්ට ආශිර්වාද කරන්න පින් දෙන්න. ඒ පූජාව කරන්නෙත් මම. ඊළඟට හවස 6ට හසලක සුමිත් හාමුදුරුවෝ විචිත්‍ර ධර්ම කතික කාව්‍යමය ධර්ම දේශක හසලක සුමිත් හාමුදුරන්ගේ කාව්‍යමය දේශනාවක් පැවැත්වෙනවා දෙසැම්බර් 12 හවස 6ට. ඊළඟට දෙසැම්බර් 13 උදේ මව්පිය වන්දනා වැඩසටහනක් මේ දරුවෝ වෙනුවෙන් අපි සිද්ධ කරනවා. ඊළඟට දහවල ප්‍රනීත ආහාරයක්. දරුවෝ ඇතුළු 1500කට විතර ප්‍රනීත ආහාර වේලක් ලබා දෙන්න තමයි අපේ අදහස. එදාම හවස 5 ඉඳලා මේ මියසි ප්‍රසංගය පැවැත්වෙන ඒකෙදි අපි ගුරුවරු 100ක් විතර පැරණි ගුරුවරු නව ගුරුවරු ඉඳලා ගියපු අය විශ්‍රාම ගියපු අය පෙරහරින් එක්කගෙන ඇවිල්ලා ඔවුන්ට සම්මාන පුද දීලා ඔවුන් ඇගීමට ලක් කළා ත්‍යාග දීලා මේ සියලුම දරුවන්ට සියලු මාංශ වලින් තරඟ පැවැත්වුවා අපි. ඒ තරඟ වලට තෑගි. ඊළඟට පොදුවේ අපි පාසල් උපකරණ පරිත්‍යාග කරනවා. ඉස්කෝලේට වෙනම ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමක් කරනවා. එතකොට තව අපිට ඉස්සරහට කතා කරන්න පුළුවන්. මෙන්න මේ ටික කරන්නේ පුතා මම මේකේ ආදර්ශයක් දෙනවා. කවුරු හරි ආදි ශිෂ්‍යයෙක් අපේ පාසලේ වෙන්නත් පුළුවන්. මේ වැඩසටහන බලාගෙන ඉන්න යම් පාසලක මොකද අපේ රටේ ඛේදනීය තත්වයක් තියෙනවා පුතා. මේ වගේ චූටි පාසල් කොන් වෙනවා. දැන් අපේ මේ දුව මේ සිරස නාලිකාවේ මේ මැදිරියේ තියෙන අපේ රූපවාහිනියෙන් මේ දුවගේ මූණ ඔබ හඳුන්වා දීමේදී ඉස්සෙල්ලම පේනකොට ඇත්තටම මට හිතුණු දේ තමයි මගේ පාසලට අවුරුදු 55ක් පුතා. අවුරුදු 55කට මම ලබන සතුට ඇත්තටම මගේ ඇස් කඳුලෙන් තෙත් වුණා පළවෙනි පාර මේ දුව මේ කැමරා එකෙන් අපිට පේනකොට. මොකද අවුරුදු 55කට පස්සේ මම ඒ තරම් පාසලට සංවේදී. මොකද අවුරුදු 55කට පස්සේ මගේ පාසලේ මගේ පරම්පරාවේ දරුවෙක් ලංකාවේ ප්‍රධාන පෙළේ රූපවාහිනී නාලිකාවක ප්‍රධාන රූපවාහිනියක තිරයක දැක්කා කියන සංවේදී බව මට ඇති වුණා. ඒ කියන්නේ අවුරුදු 55කට පස්සේ මම දන්නේ මම 6 වසරට විතර ඉස්කෝලේට ගියේ. මම මහාන වෙන්න පැවිදි වෙන්න පන්සලට ගියා. මම දන්නේ මගේ කාලය කොයි කාලෙද මේ 56 මම හිතන්නේ අවුරුදු 20ක් 25ක් විතර ගියාම මම ওই පාසලේ ශිෂ්‍යෙක් වෙන්නේ නැති. ඊට පස්සේ අවුරුදු 25කට විතර පස්සේ වෙන්නේ නැති මම අද මේ කතා කරන්නේ. මගේ පාසල් ජීවිතේ. එතකොට මේ අවුරුදු 55කට පස්සේ පාසල පටන් අරන් වසර 25කින් විතර පස්සේ ඉස්කෝලේට ආපු චූටි දරුවෙක් එක වසරට ආපු මම අද තවත් අවුරුදු 25කට පස්සේ පාසලට අවුරුදු 55ක් පිරෙන වෙලාවේ ඒ පාසලේ තව දරුවෙක් මේ කැමරා කාචකෙන් ලෝකේ දකින්න තැනට අරගෙන එන්න පුළුවන්කම ලැබුණා කියන සතුට මට ලැබුණා. ඒ නිසා මම මෙතෙන්දී සංවේදී වෙන දේ තමයි පුතා ඔබ වෙන්න පුළුවන් වෙන ආදි ශිෂ්‍යයෙක් වෙන්න පුළුවන් මගේ පාසලේ ආදි ශිෂ්‍යයෙක් වෙන්න පුළුවන් මගේ පාසලෙන් මොකද පාසල කියන්නේ පුතා අම්මා වගේ අපිට ආදරය දීපු තැන රැකවරණේ අපි අඬපු තැන ওই පාසල කියනකොට පාසලේ ඉතිහාසය කියනකොට අපේ විදුහල්පතිතුමා දන්නෙත් නැහැ අපි පොල්ලතු ගෙවල් වල ගොම මැටි ගාගෙන අපේ ඉතිහාසය එමය අදත් අඩු පහසුකම් ඇම්බිලිපිටි අධ්‍යාපන කලාපේ තියෙන අඩුම පහසුකම් තියෙන පාසලක් කම්පියුටර් මං හිතන්නේ විදුහල්පතිතුමා දෙකයි තියෙන්නේ සංගීත භාණ්ඩ මං හිතන්නේ නැති තරම් මොකවත් එතකොට අඩු පහසුකම් යටතේ මගේ පාසලේ මගේ අද ඉන්න මේ දරුවෝ ඉගෙන ගන්න මේ සහෝදර සහෝදරයෝ ඉගෙන ගන්න. එතකොට ඒ නිසයි මට පාසලට යන්න ඕන වෙන්නේ. එතකොට මම එදා අපි ওই ඉගෙන ගත්ත පාසලේ පොල්ලතු බැඳගෙන කළු ලෑලි කළු වලින් පාට කරගෙන ගොම මැටි ගාගෙන කලයට වතුර ගෙනල්ලා තියාගෙන එහෙම දුෂ්කර කාලයක් අපේ කාලේ ළමයි 1000කට වැඩි හිටියා. එහෙමයි. ඔන්න ඔය පණිවිඩය තමයි මට දෙන්න ඕන. අපේ හඳුන්නේ අපේ බුදුහාමුදුරුවෝත් කිව්වේ කතඤ්ඤෝ කතවේදී පුත්කලෝ දුර්ලභ ලෝකස්මින් කියලා. මේ ලෝකේ කෙලෙහි ගුණ දන්න මිනිස්සු අඩුයි. ඔබ වහන්සේට අපි පාද නමස්කාර පුරව ගෞරව පුද කරනවා. Taman ඉගෙනගත්ත පාසල ඊටත් එහා ගිහිල්ලා අපේ Tamanට නැති වෙච්ච දේ තමයි වත්මන් පරපුරට දෙන්න ඔබ වහන්සේ උත්සාහ කරන්නේ. ඒක අපි ගෞරවණීය මේ මොහොතේදී අගය කරනවා. මම හිතන්නේ ඇම්බිලිපිටි සිරි සංඝ බෝ විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව දිනුමිකා. ඔබ ඇත්තටම නමින්ම අද දිනුම් කියලා මට හිතෙනවා. ඔබේ පාසල් ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි මේ පාසල් ශිෂ්‍යෙක් අපේ රටේ ප්‍රධාන නාලිකාවකට ඇවිල්ලා මේ විදිහට තමන්ගේ පාසල ගැන කතා කරන්නේ. මට ඔබෙන් මුලින්ම අහන්නට තියෙන